සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. අද අපි කියන්න යන්නේ ජීවත් වුණු පිරිමි ළමයා 4 වෙනි කොටස. මේක තමයි මේ පරිච්ඡේදයේ අන්තිම කොටස. කලින් කතාව පොඩ්ඩක් මතක් කළොත් ප්‍රිවෙට් ඩ්‍රයිව් එකේ මහරෑ කාඩත් හොරෙන් ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝයි ප්‍රොෆෙසර් මෙකානිකලෝයි බලාගෙන ඉද්දිම හරියටම යෝධයෙක් වගේ ඇඟක් තියෙන හැග්‍රිඩ් පියාඹන බයිසිකලයකින් පුංචි හැරීවත් අරගෙන එයාලා ළඟට ආවා. මුකුත් ප්‍රශ්නයක් වුණේ නෑ නේද හැග්‍රිඩ්? ඩම්බල්ඩෝ ඇහුවා. අද කතාව එතන ඉඳන් අපි බලමු. නෑ සර්, ඒත් ගෙදර විනාශ වෙලා යන්න ඔන්න මෙන්න. මගල්ස්ලා ගෙදර වටේ රංචු ගැහෙන්න කලින් මම එයාව අරගත්තා. බ්‍රිස්ටල් පළාත උඩින් එද්දී එයාට හොඳටම නිින්ද ගියා. ඩම්බල්ඩෝයි මෙකානිකලෝයි රෙදි පොට්ටනිය ඇතුළට එබිලා බැලුවා. ඒ බ්ලැන්කට් පොදිය ඇතුලේ පුංචි පිරිමි ළමයෙක් නිදාගෙන හිටියා. ඒ ළමයාගේ තද කළු පාට කොණ්ඩෙට වැහිලා නළල එක පැත්තක අමුතු අකුණු හැඩයක සලකුණක් තදටම පේන්න තිබුණා. එතකොට මෙතනටද ප්‍රොෆෙසර් මෙකානිකල් මිමුණුවා. ඔව්, ඩම්බල්ඩෝ කිව්වා. මේ සලකුණ සදහට මෙයත් එක්ක තියේවි, ඩම්බල්ඩෝ කිව්වා. ඔයාට ඒකට මුකුත් කරන්න බැරිද ඇල්බස්? මෙකානිකල් ඇහුවා. මට ඒක එහෙම කරන්න පුළුවන් වුණත් මම කරන්නේ නෑ. මොකද සලකුණක් වුණත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මගෙත් වම් දන හිසට උඩින් හරියටම ලන්ඩන් භූගතුමන් මාර්ගයේ සිටියම හැඩේ කැලලක් තියෙනවා. එයාව මට දෙන්න හැග්‍රිඩ්. අපි මේක වැඩි වෙලා යන්න කලින් ඉවර කරන එක තමයි හොඳ. ඩම්බල්ඩෝ පරිස්සමෙන් හැරීව එයාගේ අතට අරගෙන ඩර්ස්ලිලාගේ ගෙවල් පැත්තට හැරුණා. අපි එයාට ගුඩ් බයි කියන්න ඕනි නේද සර්? හැග්‍රිඩ් එයාගේ ලොකු බූසෝලුව නමලා හැරීගේ නළලට හාදුවක් දුන්නා. හැග්‍රිඩ්ගේ රැවුල ඇනිලා පුංචි හැරීගේ මූණ කසන්නත් ඇති. හැග්‍රිඩ් තුවාල වුණු පුංචි බලු පැටියෙක් වගේ කෙඳිරුවා. සත එපා හැග්‍රිඩ්, ඔයා මගල්ස්ලව ඇහැරවනවා, මෙකානිකල් කිව්වා. සොරි, හැග්‍රිඩ් හීල්ලුවා. එයා කබාසාක්කුවෙන් ලොකු තිත්තිත් ලේන්සුවක් අරගෙන මූණ ඔබා ගත්තා. ඒත් මට මුකුත් කරගන්න බැරි වුණා. ලිලි ඇන් ජේම්ස් මැරුණා. පුංචි හැරි මගල්ස්ලත් එක්ක ජීවත් වෙන්න යනවා, හැග්‍රිඩ් තවදුරටත් කිව්වා. ඔව් හැග්‍රිඩ්, ඒ හැමදේම ගොඩක් දුකයි තමයි. ඒත් ඔයා ඉවසන් ඉන්න, නැත්තම් අපිව අහුවෙයි, ප්‍රොෆෙසර් මෙකානිකල් රහසින් කියලා හැග්‍රිඩ්ගේ අතට තට්ටු කළා. මේ අතර ඩම්බල්ඩෝ තාප්පි දිගේ ගිහින් ඩර්ස්ලිලාගේ දොරකඩට ගොඩ වුණා. එයා හරිම පරිස්සමෙන් පුංචි හැරිව දොරපඩිය උඩින් තියලා එයාගේ ක්ලෝක් එකේ සාක්කුවෙන් ලියුමක් අරගෙන පුංචි හැරිගේ බ්ලැන්කට් එකේ රැඳෙව්වා. රඳවලා ආපහු ප්‍රොෆෙසර් මෙකානිකල්ලන් හැග්‍රිඩ් ළඟට ආවා. සම්පූර්ණයෙන්ම මිනිත්තුවක් විතර තුන්දෙනාම නිශ්ශබ්දව හිටගෙන පුංචි රෙදි පොදිය දිහා බලාගෙන හිටියා. හැග්‍රිඩ් උරහිස් හැකිලුවා. ප්‍රොෆෙසර් මෙකානිකල් වේගයෙන් ඇසිපිය ගැහුවා. හැම වෙලේම ඩම්බල්ඩෝගේ ඇස්වල තිබුණ දීප්තිය වුණත් අතුරුදහන් වෙලයි තිබුණේ. හොඳයි, ඩම්බල්ඩෝ කිව්වා. දැන් ඔක්කොම හරි. අපිට මෙතන ඉන්න තව උවමනාවක් නැහැ. අපිත් ගිහින් අනිත් හැමෝමත් එක්ක සතුට සමරන්න එකතු වෙමු. ඔව්, හැග්‍රිඩ් බිඳුණු හඬකින් කිව්වා. මාත් ගිහින් මේ බයික් එක සීරියස්ට බාර දෙන්න ඕනේ. ගුඩ් නයිට් ප්‍රොෆෙසර් මෙකානිකල්. ගුඩ් නයිට් ඩම්බල්ඩෝ සර්. එයාගේ ලොකු ජැකට් අතෙන් කඳුළු පිහදගෙන මෝටර් බයික් එකට නැගලා එන්ජින් එක ස්ටාර්ට් කළා. ලොකු සද්දකුත් එක්ක හැග්‍රිඩ් අහසට නැගුණා. අපි ඉක්මනින් මුණ ගැහේ නේද ප්‍රොෆෙසර් මෙකානිකල්? ඩම්බල්ඩෝ ඇහුවා. ඒකට පිළිතුරක් විදිහට මෙකානිකල් ලොකු හුස්මක් පිට කළා. ඩම්බල්ඩෝ පාරට බැහැලා පාර අයින හිටගෙන එයාගේ සාක්කුවෙන් ඩිලුමිනේටර් එක ආයෙත් එළියට ගත්තා. අරගෙන එක පාරක් ක්ලික් කරා. එතකොට ලයිට් එලි 12ම විහිදිලා විදුලි පාන්වලට ගිහින් මුළු ප්‍රිවෙට් ඩ්‍රයිව් එකම කලින් වගේම තැඹිලි පාටින් ආයෙත් එළිය වුණා. එයා හැරිලා බලද්දි ටැබි වර්ගයේ පූසා පාර දිගේ ඈතට ඇවිදන් යනවා පෙනුණා. ඒ වගේම පුංචි හැරිව තුරුළු කරගත් බ්ලැන්කට් පොදිය නම්බර් 4 ගෙදර දොර පඩිය උඩ තිබුණා. ගුඩ් ලක් හැරි, ඩම්බල්ඩෝ මිමිනුවා. එයාගේ සපත්තුවෙන් වටයක් කැරකිලා
ක්ලෝක් එක ගසනවත් එක්කම එතනින් අතුරුදහන් වෙලා ගියා. ප්‍රිවට් ඩ්‍රයිව් එක දිගේ සීතල හුළඟක් ඇදිලා ගියා. දවස පුරාම සිද්ධ වුණු අමුතු දේවල් වල අවසානය හැරි පොටර් සීතලට ගුලි වුණා. එයා එයාගේ පුංචි අත ලියුම උඩින් තියාගෙන සැපට නිදාගෙන හිටියා. Taman විශේෂයි, Taman ප්‍රසිද්ධයි. මේ කිසිම දෙයක් නොදැන තව තවත් බ්ලැන්කට් පොදියට ගුලි වුණා. තව ටික වෙලාවකින් කිරි බෝතල් එළියෙන් තියන්න දොර අරින මිසිස් ඩර්ස්ලි රෙදි පොදිය දැකලා බය වෙලා බෙරිහන් දෙන සද්දෙට හැරීට අවදි වෙන්න වෙයි. තව සති කීපයක් යද්දි එයාගේ ඥාති සහෝදරයා වෙන ඩර්ස්ලි කොනිත්තන හිරිහැර කරන ඒවා හැරීට ඉවසන් ඉන්න වෙයි. මේ කිසිම දෙයක් නොදැන හැරි තව තවත් බ්ලැන්කට් එකට ගුලි වුණා. එයා දැනගෙන හිටියේ නෑ මේ මොහොතෙත් මිනිස්සු සිය ගණන් සැමරුම් වල ඉඳගෙන ග්ලාසස් අතට අරන් චියර්ස් කියලා සවුදම් පුරන්නේ හැරි වෙනුවෙන් කියලා. To Harry Potter, the boy who lived. ඉතින් යාළුවනේ හැරි පොටර් and the Philosopher's Stone පොතේ පළවෙනි පරිච්ඡේදය වන The Boy Who Lived අදින් ඉවර වෙනවා. පොතේ දෙවෙනි පරිච්ඡේදය වන The Vanishing Glass නැත්නම් අතුරුදහන් වන වීදුරුව කියන කොටසින් නැවත හමු වෙමු. ඔයා අපේ ඔඩියෝ බුක්ස් දිගටම අහන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකට එකතු වෙන්න. එහෙනම් නැවත හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.